හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්නේ සැමන් සුප් එකක්. මම දවස් 3ක සුප් ඩයට් එකක් කරානේ. ඉතින් මම මෙතන ලොකු සැමන් ටින් එකකින් තමයි මේ සුප් එක හදාගන්නේ. සුදු ලුණු මම ඒ ටික ටෙම්පරාදුවට දාගන්නවා. දාගෙන හොඳට කලවම් කරගෙන ගොඩක් බැදෙන්න දෙන්න එපා. මේක සාමාන්‍යයෙන් සුවඳ එන තරමට බැදුනහම ඇති. ඉතින් ඔයගොල්ලෝ කැමති එළවලුවක් මේකට දාගන්න පුළුවන්. මම මේකට කැරට්, අල, බෝංචි, ගෝවා, පරිප්පු, තක්කාලි ඔය වගේ දේවල් ටිකක් අරගෙන තියෙනවා. පරිප්පු ටිකකුත් දාගන්නවා. පරිප්පු දාගන්න. මොකද පරිප්පු දාපුවාම ගොඩාක් රසයි. මම මේකට 3-5 ටිකක් රස අනුව ලුණු, ගම්මිරිස් ඒ දේවල් මම එකතු කරගන්නවා. තව මම මේකට කොත්තමල්ලි කොළ චුට්ටකුත් එකතු කරගන්නවා. ඒකෙන් වෙනම රසක් එනවා මේ සුප් එකට. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ සුප් එකට වතුර එකතු කරගන්න පුළුවන්. මම දැන් මේ දැම්මේ කෝන් පිටි මේස හැන්දක් වතුර දිය කරලා. මේක හොඳට උතුරද්දි නටාගෙන ඉද්දි ඔයාලට පුළුවන් මේකට සැමන් ටික එකතු කරගන්න. ඔයාලා මේකට සැමන් වතුර එකතු කරගන්න එපා. මම සැමන් ටික එකතු කරලා හොඳට මේක තම්බ ගන්නවා. ඉතින් ඔයාලත් මේ සුප් එක හදලා බලන්න හරිම රසයි. මේ සුප් එක හදලා රසයිද කියලා මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් මම එන්නම්. බොහොම ස්තුතියි මාව බැලුවට.